එතකොට ග්‍රැෆික් ඩිසයින් එකක් කියලා කියන්නේ යම් කිසි අදහසක් හෝ පණිවිඩයක් රූප වර්ණ හැඩතල අකුරු සහ නිර්මාණශීලීත්වය එකතු කරලා දෘශ්‍ය මාධ්‍යයක් කරහා පෙන්වීම සරලව අපි හඳුන්වනවා ග්‍රැෆික් ඩිසයින් එකක් කියලා. හරි. එතකොට මම කිව්වා යම් කිසි අදහසක් හෝ පණිවිඩයක්. ඒතර මොකද්ද මේ අදහසක් හෝ පණිවිඩයක් කියන එකේ තේරුම? යම් කිසි අදහසක්. දැන් ඩිසයින් එකක් අපි හදන්න ගත්තාම මට දැන් ඩිසයින් එකක් හදන්න ඕනේ. මම දැන් ඩිසයින් එකක් හදනවා. එහෙම ඩිසයින් එකක් හදන්න බෑනේ. මේ අපිට ඒකට තියෙන ඕනේ අදහසක්. ඒ අදහස ආපුවම තමයි අපි ඩිසයින් එක හදන්න පටන් ගන්න. අපි ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන්නේ. හරි. අදහසක් තියෙන්න ඕනේ ඩිසයින් එක මොන විදිහට දෙන්නේ, මේකට මොන ටයිපෝග්‍රැෆිද අපි යූස් කරන්නේ, මේකට මොන කලර්ද අපි යූස් කරන්නේ. ඒතර ඩිසයින් එකේ එන්න ඕනේ විදිහ කොහොමද? මේ වගේ අපිට අදහසක් තියෙන්නම ඕනේ. ඊට පස්සේ යම් කිසි අදහසක් හෝ පණිවිඩයක්. දැන් මේක ඇඩ්වර්ටයිස්මන්ට් ෆීල්ඩ් එකක් නේ. ඒකෝ මේක පණිවිඩ හුවමාරු කරගන්න ෆීල්ඩ් එකක්. මේකට අපි කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් ෆීල්ඩ් එකක් කියලා. එතකොට මේ දැන් ඔයාලගේ ගමේ අවුරුදු උත්සවයක් තියෙනවා. හරි. ඒකෝර මේකට අපිට පෝස්ට් එකක් හදන්න ඕනේ. මෙන්න මේ දවසේ මේ වෙලාවට මේ ස්ථානයේදී අවුරුදු උත්සවය පැවැත්වෙනවා කියලා. එතකොට මේ ඩිසයින් එක ඇතුලේ අපි එළියට දුන්නේ මොකද්ද? මේ ඩිසයින් එක ඇතුලේ අපි එළියට දුන්නේ මොකද්ද? පණිවිඩයක්. මේ අවුරුදු උත්සවය මෙන්න මේ වෙලාවේ මේ ස්ථානයේදී පැවැත්වෙනවා කියලා. එතකොට දැන් අදහසත් හරි ඩිසයින් එකක් හදන්න අපිට අදහසක් ඉන්නත් ඕනේ. එතකොට ඩිසයින් එකකින් කරන්නේ මොකද්ද? එළියට පණිවිඩයක් ලබා දෙන එක. ඒතකොට යම් කිසි අදහසක් හෝ පණිවිඩයක් කියන එක දැන් පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම තව මම කොටස් ටිකක් කතා කරා. රූප, වර්ණ, අකුරු හැඩතල සහ නිර්මාණශීලීත්වය. එතකොට මම මේ කතා කරපු කොටස් ටික මොනවද? ඩිසයින් එකක් නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් මේ කොටස් තුන මේ කොටස් ටික අඩංගු වෙන්න ඕනේ. මේ කොටස් ටික අඩංගු වුණාම තමයි ඒක අපි කියන්නේ ප්‍රොෆෙෂනල් ඩිසයින් එකක් වෙනවා කියලා. හරි. අපි මුලින්ම කතා කරමු රූප ගැන. දැන් ඩිසයින් එකක් හදද්දී ඔයා හිතනවා කොපි ෂොප් එකක ඩිසයින් එකක් නිර්මාණය කරනවා. එතකොට කොපි ෂොප් එකේ ෆීලින් එක අපි දෙන්න. කොපි ෂොප් එකක් කියලා දැනෙන්න අපි කොෆි කප් එකක් වෙන්න පුළුවන්. නැත්නම් කොෆි ෂොප් එකේ ෆොටෝ එකක් වෙන්න පුළුවන්. අපි මේ ඩිසයින් එකට එකතු කරනවා. එතකොට එතන රූප වර්ගය එකතු වුණා. එහෙම එකතු කරන්නේ නැති ඒවා තියෙනවා. මම මේ කියන්නේ ප්‍රධාන කරුණු ටික. දැන් රූප ඊට පස්සේ අපිට හම්බ වෙනවා වර්ණ. ඒතකොට ඩිසයින් එකක් කරද්දී වර්ණ අනිවාර්යෙන්ම අපි යූස් කරන්න බෑ. වර්ණ යූස් කරන්නේ නැතුව අපි ඩිසයින් එකක් නිර්මාණය කරන්නේ නැහැ. වර්ණ අත්‍යවශ්‍යයි. ඒතකොට මේ වර්ණ වලට අපි කියන්නේ පාට කියලා නෙමෙයි මේ ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකේ. හරිද? මේ වර්ණ වලට අපි කියන්නේ එතකොට මේ වර්ණ අපි පාවිච්චි කරන විදි කිහිපයක් තියෙනවා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා කලර් මොඩ් දෙකක්. ඒ කියන්නේ වර්ණ ಜಾති දෙකක්. එකක් තියෙනවා RGB කියලා, අනිත් එක තියෙනවා CMYK කියලා. එතකොට මේ පිළිබඳව ඉදිරියේදී අපි කතා කරගෙන යමු. කලර් තියරි පාඩම. හරි. ඊට පස්සේ රූප වර්ණ හැඩතල. එතකොට මොනවද මේ හැඩතල කියලා කියන්නේ? අපි ඩිසයින් එකකදී හැඩතල භාවිතා කරනවද? ඩිසයින් එකකදී අපි හැඩතල භාවිතා කරනවද? දැක ඇති සමහර ඩිසයින් එක ඔප එකක් දාද්දී රවුමක් දාලා තියෙනවා. ඒතර මේකත් හැඩතල යන්නේ. නේ? ස්ථා දානවා අපි. හරි. ඊපස්සේ සමචතුරස්‍ර සුජුගෝණාස්ත්‍ර මේ වගේ දේවල් අපි ඩිසයින් එකේදී ඇඩ් කරනවා. ඒවට අපි කියනවා හැඩතල කියලා. ඔයාලට දැන් ඊළඟට එන පාඩම. දැන් මම ඩිසයින් එලිමන්ට් කියලා.
මෙන්න මේ කොටස වල හැඩතල ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ අකුරු. ඒක ඩිසයින් එකේදී අපිට ඕනම කරන දෙයක් තමයි මේ අකුරු කියලා කියන්නේ. දැන් අපි කිව්වා වර්ණ වලට අපි කියන්නේ මොනවද කියලා. ඒකට මේ අකුරු වලට අපි කියන්නේ ටයිපෝග්‍රැෆි කියලා. එතකොට මේ ග්‍රැෆික් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරි. එකක් තමයි රාස්ටර් ග්‍රැෆික්. අනික වෙක්ටර් ග්‍රැෆික්. මේ ග්‍රැෆික් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් රාස්ටර් ග්‍රැෆික් අනික වෙක්ටර් ග්‍රැෆික්. ඒතර අපි මුලින්ම කතා කරන්නේ රාස්ටර් ග්‍රැෆික් ගැන. ඒතර මොකක්ද මේ රාස්ටර් ග්‍රැෆික් කියන්නේ? රාස්ටර් ග්‍රැෆික් හැදෙන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳව කතා කරලා අපි වෙක්ටර් ග්‍රැෆික් එකට. ඒතර රාස්ටර් ග්‍රැෆික් ගැන කතා කරපුවාම වෙක්ටර් ග්‍රැෆික් ගැන කතා කරන්න ඕනෙම නැති තරම් රාස්ටර් ග්‍රැෆික් එකේ අනිත් පැත්ත තමයි තනිකරම වෙක්ටර් ග්‍රැෆික් කියලා අපි හඳුන්වන්නේ. ඒතර අපි කතා කරමු මුලින්ම රාස්ටර් ග්‍රැෆික් ගැන. රාස්ටර් ග්‍රැෆික් කියන්නේ මොනවද කියලා? රාස්ටර් ග්‍රැෆික්. මේ රාස්ටර් ග්‍රැෆික් හැදෙන්නේ මොනවද? රාස්ටර් ග්‍රැෆික් නිර්මාණය වෙන්නේ පික්සල් මගින්. පික්සල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ රාස්ටර් ග්‍රැෆික් එකක් නිර්මාණය වෙන්නේ. හරි. ඒක මොනවද මේ පික්සල් කියලා කියන්නේ? දැන් ජෛව ලෝකයේ කුඩා මේකකිය මේ අපේ ඇඟවලම හැදලා තියෙන සෛලම. ඒතර සෛල මිලියන ගණනක් එකතු වෙලා තමයි මේ අපේ ඇඟවලම හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඩිජිටල් ලෝකයටත් තියෙනවා කුඩාම ඒකකයක්. අපි ඒක හඳුන්වනවා පික්සල් කියලා. එතකොට මේ අපි කැම් වලින් ගහන ෆොටෝ එහෙම හැදෙන්නේ මේ පික්සල් දසදහස් ගණනක් එකතු වෙලා. මේ කැමරාවකින් ගහන. ඒ කියන්නේ ලෝකයේ තියෙන ඕනෑම කැමරාවකින් ගහන. දැන් ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක හෝ ඒකට ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරාවක් තියෙනවානේ. මේ කැමරාව වලින් ගහන ෆොටෝ හැදෙන්නේ පික්සල් මගින්. ඒතකොට ලෝකෙ තියෙන ඕනෙම කැමරාවකින් ගහන ෆොටෝ එක නිර්මාණය වෙන්නේ පික්සල් මගින්. ඒතකොට මේ පික්සල් කියන එක ඔයාලා දැකලා තියෙනවද? මොකද්ද මේ පික්සල් කියලා කියන්නේ? දැන් පික්සල් කියලා කතා කරනවා අපි ඒක දන්නේ නැහැ මොනවද කියලා. නේ. පික්සල් මොන වගේද කියලා කතා කරොත් පික්සල් බලන්නේ කොහොමද කියලා කතා කරොත් කැමරාවකින් ගහපු ෆොටෝ එකක් ගන්න. මේ ෆොටෝ එක අරගෙන මේ ෆොටෝ එක වගේ ඩිවයිස් එකට දාලා zoom කරන්න. එතකොට පොඩ්ඩක් අප හැදිරි වෙයි. ඊට පස්සේ තවත් zoom කරන්න ගත්තට පස්සේ මේ ෆොටෝ එක අප හැදිරි වෙලා පුංචි කොටු පෙනෙන්න පටන් ගන්නවා. එතකොට මේ පුංචි කොටු වලට තමයි අපි කියන්නේ පික්සල් එකක් කියලා. හරි. එතකොට මේ පුංචි කොටුවකට එහෙමත් නැත්නම් මේ පික්සල් එකකටත් ආවේනික ලක්ෂණ කිහිපයක් තියෙනවා. හරි. ආවේනික ලක්ෂණ කිහිපයක් තියෙනවා. බලමු මොනවද ආවේනික ලක්ෂණ කිහිපය කියලා. මේ පික්සල් එක හරිම හතරස්. පික්සල් එකේ හැඩය ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. පික්සල් එක වෘත්තාකාර විදිහට, ත්‍රිකෝණාකාර විදිහට, දිගටට එහෙම බලා ගන්න මේ පුළුවන් වෙන්නේ නැහැ. මේ පික්සල් එකක් හරිම හතරස්. දිගත් එකයි පළලත් එකයි. මේ සමචතුරස්‍රයක් කියලා. දිග පළල හැමදේම එක ගානට තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ පික්සල් එකත් හරිම හතරස් විදිහට තමයි බලා ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ පික්සල් එකක් එක පාටයි. හරි. මේවා චූටි කොටුනේ තියෙන්නේ. නේ? ඒකට දැන් ඔයාලට හිතෙනවා වර්ණ දෙක තුනක් තියෙන්න පුළුවන් කියලා. බෑ. එක පික්සල් එකක තියෙන්න ඕනි එක පාටක් විතරයි. එම වර්ණ දෙක තුනක් හරි වර්ණ දෙකක් හරි වර්ණ හතරක් හරි වර්ණ පහක් හරි එහෙම දිනවනම් ඒක කවදාවත් පික්සල් එකක් වෙන්නේ නැහැ. මොකද පික්සල් එකක් තියෙන්න ඕනි එක වර්ණයකින් විතරයි. ඒකෝර මේ පික්සල් ගැන තව පොඩ්ඩක් ගැඹුරට කතා කරද්දී අපිට තැනක් අහු වෙනවා. අපි ඒකට කියනවා රෙසලූෂන් එක කියලා. හරි. ඒකෝර මොකද්ද මේ රෙසලූෂන් එක කියන්නේ? රෙසලූෂන් එක කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි මං කිව්වා කැමරාවකින් ගන්න ඕනෑම ෆොටෝ එකක් නිර්මාණය වෙන්නේ පික්සල් මගින් කියලා.
එතකොට මේ පික්සල් හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අපිට. කියන්නේ ෆොටෝ එකේ තියෙන පික්සල් ප්‍රමාණය හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඒකට තමයි කියන්නේ රෙසොලූෂන් එක කියලා. එතකොට ඒක හොයන්න සම්මත ඒකකයක් දීලා තියෙනවා. ලෝකෙම පිළිගත්ත. ඒතකොට ඒක දැන් අපි කතා කරමු. දැන් ඔයා ෆොටෝ එක අරගෙන ෆොටෝ එකේ දිග අතර වර්ගාංගලයි පළල අතර වර්ගාංගලයි මෙහෙම හරි 4 ෆොටෝවක් හදා ගන්නවා ඔයාගේ ෆොටෝ එකේ. එතකොට ළමයි මේ වර්ග අංගල ඇතුලේ තියෙන පික්සල් ප්‍රමාණයට වර්ග අංගල ඇතුලේ තියෙන පික්සල් ප්‍රමාණය දැන් දිග අතර තිබ්බ කියන්නකෝ පික්සල් 10ක් පළල අතර පික්සල් 10ක් තිබ්බා. මේ දිග වැඩි කරනවා පළලෙන්. එතකොට මේ දිග වැඩි කරනවා පළලෙන්. එහෙම තමයි අපි මේකේ රෙසොලූෂන් අගය අපි හොයන්නේ. අපි මේකට කියනවා PPI අගය කියලා. එතකොට PPI අගය කියලා අපි කියන්නේ පික්සල් per inch කියන එක. එතකොට පික්සල් per inch කියන එක තමයි අපි PPI අගය කියලා හඳුන්වන්නේ. එතකොට මීට කලින් ඕක හැඳින්වුවා DDI, DPI මේ වගේ නෑ. දැන් ලෝකේ පිළිගත් ජාත්‍යන්තර සම්මත ඒකකයේ විදිහට අපි හඳුන්වන්නේ PPI කියන එක. පික්සල් per inch කියන එක. ඒතකොට දැන් ඔයාලා දන්නවා රෙසොලූෂන් එක හොයන විදිහට. ෆොටෝ එකකින් වර්ගාංගලයේ කොටසක් අරගෙන මේක zoom කරලා අපි බලනවා දිගටට කොපමණ පික්සල් ප්‍රමාණයක් තියෙනවද? ඒතකොට පළල අතර කොච්චර පික්සල් ප්‍රමාණයක් තියෙනවද? ඊට පස්සේ මේ දිග වැඩි කරනවා පළලෙන්. ඊට පස්සේ එන අගය තමයි මේ වර්ග අංගලක් ඇතුලේ තියෙන පික්සල් ප්‍රමාණය. එතකොට අපි සාමාන්‍ය ඩිසයින් එකකදී හඳුන්වන්නේ මේ වර්ග අංගලක් ඇතුලේ තියෙන පික්සල් ප්‍රමාණය 350ට වඩා වැඩි නම් ඒ ඩිසයින් එක ක්වොලිටි එක හොඳයි කියලා. හරි. එතකොට මේ raster graphic හදන software එක මොකක්ද? හරි. එතකොට raster graphic කරන software එක වැඩිපුරම use කරන්නේ photographers ලා graphic designers use කරනවා. වැඩියම use කරන්නේ ෆොටෝග්‍රැෆර්ලා. හරි. ඒතකොට මේ software එක තමයි Adobe Photoshop කියන software එක. ඊට පස්සේ දැන් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ මම කිව්වා raster graphic ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරමු vector graphic ගැන. මම කිව්වා raster graphic වල එහා පැත්ත කොටස තමයි විරුද්ධ කොටස තමයි මේ vector graphic කියන්නේ කියලා. එතකොට මොකද්ද මේ vector graphic කියලා කියන්නේ? පික්සල් මගින් නිර්මාණය නොවන ග්‍රැෆික් අපි සාමාන්‍ය හඳුන්වනවා වෙක්ටර් ග්‍රැෆික් කියලා. පික්සල් මගින් නිර්මාණය නොවන ග්‍රැෆික්. ඒ වගේම තමයි මේ වෙක්ටර් ග්‍රැෆික් හැදෙන්නේ ලයින් ෂේප් සහ කර්ව් මත. හරි. ලයින් ෂේප්ස් වලින් තමයි මේ වෙක්ටර් ග්‍රැෆික් එකක් නිර්මාණය වෙන්නේ. එතකොට ඇයි අපි වෙක්ටර් ග්‍රැෆික් යූස් කරන්නේ? අපි යූස් කරන්නේ ලෝගෝ එකක් හදන්න, පෝස්ට් එකක් හදන්න, බැනර් එකක් හදන්න, කටවුට් එකක් හදන්න. එතකොට මේ වගේ වැඩ ගොඩාක් අපිට මේ වෙක්ටර් ග්‍රැෆික් වලින් කරගන්න පුළුවන්. එතකොට මේ වෙක්ටර් ග්‍රැෆික් එක තියෙන විශේෂත්වය තමයි දැන් අපි කිව්වා raster ග්‍රැෆික් එක zoom කරද්දී පික්සල් පේන්න පටන් ගන්නවා කියලා. මේ වෙක්ටර් ග්‍රැෆික් එක කොච්චර zoom කරත් ළමයි quality එකේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒකයි මේ වෙක්ටර් ග්‍රැෆික් software එක graphic designers ලා වැඩිපුරම use කරන්නේ මේ වෙක්ටර් ග්‍රැෆික් පැත්ත. ඒතර වෙක්ටර් ග්‍රැෆික් එකට IT software එක තමයි Adobe Illustrator කියලා කියන්නේ. ඒ වගේම තමයි Corel සමාගමෙන් අපිට මේකට තව software එකක් දීලා තියෙනවා. ඒක අපි හඳුන්වනවා Corel Draw කියලා. හරි. එතකොට මේ පාඨමාලාවෙන් ඔයාලට වැඩිපුරම අධ්‍යයනය කරන්න හම්බෙන්නේ මේ Adobe Illustrator කියන software එක. අපි දැන් කතා කරන්න යන්නේ design element කියන කොටස. හරි. එතකොට මොකක්ද මේ design element කියලා කියන්නේ? එතකොට මේ කොටස හරිම විශේෂයි. එතකොට මෙතනින් ඉදිරියට තමයි ඔයාලගේ අපි කියන විශේෂ පාඩම් ටික
ආරම්භ වෙන්නේ මෙතනින් ඉදිරියට. හරිද? එතකොට මේ කොටස් ටික හරියටම අහගෙන ඉන්න හරියට තේරුම් ගන්න. එතකොට මේ කොටස් ටික මාරු විදිහට වටිනවා. ඉතින් නිසා තමයි ඔයාලට කලර් වීල් එක ගැන ටයිපෝග්‍රැෆි ගැන හරි මේ කොටස් ගැන ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒකට දැන් ඔයාලට කියලා දෙන්නේ ඩිසයින් එලිමන්ට් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඩිසයින් එලිමන්ට් කියලා අපි හඳුන්වන්නේ ඩිසයින් එකක් හදද්දී අවශ්‍ය කරන ප්‍රධාන කොටස් මොනවද කියන එක. එතකොට මේ පාඩම ගැන හොඳට අවධානය දෙන්න. මොකද මේ පාඩමේ ඔයාලට කියලා දෙන්නේ ඩිසයින් එකක් හදන්න අවශ්‍ය වෙන ප්‍රධාන කොටස් ගැන. හරිද? එතකොට අපි පළවෙනි එකට යමු. මේක කොටස් කීපයක් තියෙනවා. කොටස් 8ක් තියෙනවා. ඒතකොට මම එකින් එක අරගෙන මේක විග්‍රහ කරගෙන යන්නම්. හරි. මම පළවෙනියටම ගන්න කොටස තමයි මේ shapes කියලා කියන්නේ. shapes කියන්නේ අපි හැඩය. ඒතකොට අපි හැඩය කියන කොටස අරගෙන ඒක විග්‍රහ කරගෙන ගිහලා ඊළඟ කොටසට යන්. එහෙම අපි යමු. ඒතකොට ලේසි අර ඔක්කොම එකවර කිව්වම මේ පොළොවට ගන්නත් අමාරුයි. නේද? අපි මේ shapes ගැන අරගෙන shapes කතා කරලා ඉවර කරලා අපි ඊළඟ කොටසට. හරිද? මොකද්ද මේ shapes එකක් කියන්නේ? අපි ඩිසයින් එක දකින යම් කිසි සීමාවකින් වට වුණු දිගක් සහ පළලක් තියෙන 2D නිර්මාණවලට අපි කියනවා shapes එකක් කියලා. හරි. ඒක යම් කිසි සීමාවකින් වට වුණු. දැන් ඔයා මෙතන අපි හිතුව මෙතන මෙහෙම බිමට ලයින් එකක් ඇඳලා. හරි. එතකොට මේ ලයින් එක තව කොහින්වත් වට වෙලා නැහැ නේද? හරි මේ ලයින් එක ඕනි තරම් දුර ඇදගෙන යන්න පුළුවන්. හරි. දැන් අපි වෘත්තයක් ගන්න. වෘත්තය අඳින්න පටන් ගන්න මෙතනින් නම් නවත්තන්නත් ඕනේ එතන. නේද? ඒතකොට මේ ඇතුලේ කොටස ලයින් එකකින් වට වෙලා තියෙන. ඒ කියන්නේ සීමාවකින් වට වෙලා තියෙන. ඔය වෘත්තයක් ගත්තත් එහෙම සමචතුරස්‍රයක් ගත්තත් එහෙම ත්‍රිකෝණයක් ගත්තත් එහෙම තරුවක් ගත්තත් එහෙම හાર્ඩ් එකක් ඇඳගත්තත් එහෙම මේ හැමදේම ලයින් එකකින් වටේට වට වෙලා තියෙන්නේ. අපි ලයින් එක කියන්නේ ඉරි කෑල්ලක් ඇඳොත් ඒක කොහින්වත් වට වෙලා නැහැ. ඒක නිදහස් අවකාශයේ තියෙන්නේ ඕනි තරම් දුර අපිට ඇඳගෙන යන්න පුළුවන්. හරි. ඒතකොට ලයින් එකකින් වට වෙන කොටසට කියනවා අපි සීමාවක් සහිත අපි කියනවා ඒක සීමාවකින් වට වෙලා තියෙන. එතන එහාට ඒකට පිට පනින්න බෑ. නේ? පිට පනින්න බෑ ඒකට. ඒ වගේම තමයි දිගක් සහ පළලක් තියෙනවා. අපිට ඒ වගේ දිග හොයන්නත් පුළුවන්, පළල සොයා ගන්නත් පුළුවන්. නේ? අපි දිග හොයා ගන්නත් පුළුවන් අපිට ඒක පළල හොයා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ 2D නිර්මාණ කියලා කියන්නේ අපි software එකේ නදිද්දි තියෙන විදිහටම තියෙනවා. අපි software එකේ වෘත්තයක් අදිනවා. ඒ වෘත්තේ ඒ විදිහටම තියෙනවා අපි ඒකට කියනවා 2D නිර්මාණයක් කියලා. හැබැයි ඒකට ඉෆෙක්ට් එකක් දාලා ඒකට ෆිල්ටර් එකක් දාලා ඒ වගේ තියෙනවා. ඒක 2D නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒක අපි හදලා තියෙන්නේ 3D විදිහට කන්වර්ට් කරගන්න. එතකොට ඒක 2D වෙන්නේ නැහැ 3D වෙන්නේ නැහැ. හරිද? එතකොට ඉෆෙක්ට්වත් මුකුත් ඇඩ් කරන්න නැතුව software එකෙන් ගන්න විදිහටම තියෙන රූප. වෘත්තයක් වේවා සමතුලිතව කොහොමද වේවා. අපි මේවට කියන 2D නිර්මාණ කියලා. හරිද? එතකොට මේවට උදාහරණ කිහිපයක්. ඔය කලින් කිව්වා ත්‍රිකෝණයක් සමචතුරස්‍රයක් එතකොට වෘත්තයක් තරුවක් හදවතක් මේ වගේ ඕනිම දෙයක් අපිට ගන්න පුළුවන්. හැබැයි සීමාවකින් වට වුණු. ඒතකොට මේ වගේ ඒවා ඔයා දැකලා තියෙනවද? ඩිසයින් එක යූස් කරලා තියෙනව කොහොමද? ඩිසයින් වලට මේ වගේ ඒවා යූස් කරනවා. දැන් අපි වෘත්තයක් ගත්තොත් සමහර වෙලාවට ඔෆ් එකක් යන ඩිසයින් වලට මේ වෘත්තය අපිට දකින්න පුළුවන්. මේ වෘත්තය උඩ තමයි ඔෆ් එක කියලා ලොකුවට ගහලා තියෙන්නේ. ඒතකොට මේ වගේ වැඩවලට අපි මේ shape use කරනවා. ඒ ගැන ඉදිරියේදී කියලා දෙන්න. එතකොට මේ shapes කොටස් තුනකට බෙදෙනවා. අපි පළවෙනි කොටස හඳුන්වනවා ජ්‍යාමිතික හැඩ කියලා. එතකොට මොකද්ද මේ ජ්‍යාමිතික හැඩ කියලා හඳුන්වන්නේ?
මේ ගණිතමය මූලද්‍රව්‍යයක් මත පදනම් වූ රූප අපි හඳුන්වනවා ජාමිතික හැඩ කියලා. එතකොට මේවට උදාහරණ තමයි වෘත්තය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය, සුචිකෝණාශ්‍රය මෙන්න මේ වගේ දේවල් ගණිතමය මූලද්‍රව්‍ය මත පදනම් වෙන රූප ඒවට අපි කියනවා ජාමිතික හැඩ කියලා. හරිද? ඊළඟට තව එකකට දෙනවා ස්වාභාවික හැඩ කියලා. එතකොට මොකද්ද මේ ස්වාභාවික හැඩ කියලා කියන්නේ? මේවට උදාහරණ වල ඒ පිළිබඳව දැන් අපි කතා කරමු. එතකොට ස්වාභාවික ලෝකයේ අපි මේ S2 පෙනෙන දේවල් නේද? දැන් අපි කොලයක් ගත්තොත් මේ කොලේ තියෙන හැඩය දැන් මර ඩිසයින් එකකට බුලත් කොලයක් ඕනේ. එතකොට මම මේ බුලත් කොලේ අහත් එකක් විදිහට ඇඳින්නේ නැහැ. මේ බුලත් කොලේ තියෙන රේඛා ඉඳන් එතකොට මේක චිත්‍රයක් විදිහට ඇඳින්නේ නැහැ. එහෙම අඳින්න බෑ. මොකද මේක අඳිනවා නම් ඒක වෙනම කලාවක්. ඒකට තමයි අපි කියන්නේ ඉලස්ට්‍රේෂන් කලාව කියලා. මේ මදින් මේක ඩිසයින් එකට එහෙම යූස් කරන්නේ නැහැ. ඒක අපිට වටේ අපි කියන්නේ හැඩයක්. මේ බුලත් කොලේ හැඩය වගේම හැඩයක් අපිට අඳ ගන්න වෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට යූස් කරනවට තමයි අපි කියන්නේ ස්වාභාවිකව යූස් කරන හැඩවලට තමයි අපි කියන්නේ ස්වාභාවික හැඩ කියලා. ඒතර අපි මෙහෙම යූස් කරන්නේ මොනවද? අපි කොලයක් වෙන්න පුළුවන්. එතකොට මිනිස් රූපයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ වතුර බින්දුවක් වෙන්න පුළුවන්. ඉතින් මේකට උදාහරණ ගොඩාක් තියෙනවානේ. ස්වාභාවික හැඩවලට ඩිසයින් එකකදී යූස් කර අපිට ඕනේ ස්වභාව දහමෙන් දකින්න ඒ පරිසරයෙන් දකින්න ඕනිම දෙයක් අපිට ඩිසයින් එකක් ඇතුළත යූස් කරන්න පුළුවන්. ඒක කොතනකද හරි වමනා වෙනවා. ඊට පස්සේ අපි තව කොටසක් හම්බ වෙනවා සංකල්ප හැඩ කියලා.